Hi guys, ඔන්න ඔයගොල්ලෝ බලන් හිටපු season 2 අරගෙන ආවා. එහෙනම් වැඩි කතාවක් නැහැ. subscribe කරලා එකතු වෙන්න. මේ Hell's Paradise season 2 episode 1. අද එපිසෝඩ් එක පටන් ගන්නේ ෂියෝන්ගේ නියෝජිතයෝ කට්ටිය දූපතෙන් බේරලා ආපු ඇසමොන් කෙනෙක්ගෙන් ප්‍රශ්න අහන තැනකින්. එයාලා කියනවා ඔයා තමයි මේ දූපතෙන් බේරලා ආපු එකම එක්කෙනා. අපිට කියන්නේ එහෙදි මොනවද උනේ? යාමඩ ඇසමොන් ජික්කා කියලා. ඔන්න එතකොට තමයි අපිට මෙයාගේ නම කියන්නේ. මෙයා තමයි ඇසමොන් ජික්කා. ජික්කා කියනවා හොඳයි. මොකද උනේනේ? කොතනින්ද පටන් ගන්නේ? හරි. ෂෝගන් අපරාධකාරයෝ එක්ක අපි ඔය යවුවනේ දූපතට. මගේ හිරකාරයා ආශා චොවියා බෝට්ටුවේදීන් මැරුවා. ඒ නිසා මම ඉක්මනටම ආපහු ආවයි කියලා. අර නියෝජිතව ආයෙත් අහනවා ඔයා මොකක්ද ඒකෙන් අදහස් කරන්නේ කියලා. ජික්කා කියනවා ඔයා මගේ තැන හිටියනම් ඔයා කරන්නේත් මේකමයි. ඒ දූපතට යන්නේ ඒ ගැන හොයන්නේ මෝඩයෝ විතරයි කියලා. අර නියෝජිතය අහනවා ඔයා ඔය වක්‍රාකාරව කියන්නේ ෂෝගන් මෝඩයි කියලාද කියලා. ජික්කා කියනවා මම වක්‍රාකාරව කියන්නේ නැහැයි කියද්දිම එයාව කෙනෙක් වළක්වනවා. ඒ වළක්වපු කෙනා කියනවා මෙයා කියපු දෙයට සමාව දෙන්න අපේ යමඩා පවුල වෙනුවෙන්ම කියලා. අර නියෝජිතය ඒකට කැමති නැහැ ෂෝගන්ට මෝඩයි කියපු හින්දා. ඒත් එතන හිටපු අනිත් නියෝජිතයා එයාව නවත්තනවා. ඉන්න දන්නේ නැද්ද මේ කවුද කියලා. පේන විදිහට යාළුවනේ මේ සමාව ඉල්ලපු යකා වැඩෙක් වගේ. ඊට පස්සේ අර නියෝජිතයා කියනවා හරි ඔයා ඔයාගේ ගමනෙන් වෙහෙසටපත් වෙලා ඇතිනේ. ඔයා කියපුව අපි අමතක කරන්නම්. ෂෝගන් ආපහු දුන්න ලියුම අපි කියවන්නම් කියලා කියවන්න ලියුමක් ගන්නවා. මේ ලියුමේ හැටියට මේ කට්ටිය ආයෙමත් දූපතට යන්න ඕනේ. හොඳම කට්ටියක් එක්ක. ඒ වගකීම් බාර දෙන්නේ යමඩ ඇසමොන් ෂෝගන්ට. අර සමාව ඉල්ලපු ඇසමොන් තමයි ඒ. මෙයා ගැන කිව්වොත් මෙයා නීතියට වැඩ කරන කෙනෙක්. ඒ වගේම දරුණුයි. අපරාධකාරයෝ මැරෙන්න ඕනේ කියලා හිතන් ඉන්න කෙනෙක්. ජික්කා සූගන් එක්ක දෙන්න කතා කර කර ඇවිදන් යනවා ඊළඟට අපිට පෙන්නනවා. ජික්කා කියනවා පේනවනේ අපි ඔය යාලට නිකම්ම ඉත්තෝ විතරයි කියලා. සූගන් බනිනවා ෂෝගන්ට අගෞරව කරපු එකට. ඒ වගේම එයාට හරියට සමුරායි කෙනෙක් විදියට හැසිරෙන්න කියලා කියනවා. ජික්කා අහනවා අර යවපු අපරාධකාරයන්ට වඩා දරුණු අය ඉන්නවද කියලා. සූගන් කියනවා අලුතෙන් ආපු ඉවකකුරේ ගමේ හිරකාරයෝ 4 දෙනා යවයි එයාලා අනිත් සේරම හිරකාරයොන්ව මැරුවයි කියලා. ඊළඟට ඉවකකුරේ ගමේ ප්‍රධානියා ෂෝගන්ට උදව් කරන්න කැමති වෙච්ච එක අපිට පෙන්නනවා. සූගන් කියනවා අපරාධකාරයෝ විශ්වාස කරන එක විකාරයක්. ජික්කා ඔයත් අපිත් එක්ක එකතු වෙනවා යන්න. දවස් කිහිපයකින් අර දූපතට කියලා. ඒක අහපු ජික්කාගේ මූණ තමා මේ. ජික්කා කියනවා මම නම් ඒ තැනත් එක්ක කිසිම සම්බන්ධතාවයක් නැහැ. මට යන්න බෑයි කියලා. සූගන් කියනවා එයිසෙන් දෙවෙනි දවසේදී වාර්තා කරනවායි කිව්වා. අද තුන්වෙනි දවස තාම මුකුත් නැහැ. ඒ නිසා කිෂෝ සාගිරි එයාලා හොඳින්ද දන්නේ මට මෙහෙම බලන් ඉන්න බෑ. අපි දූපතට ගිහින් මේ මෙහෙයුම ඉක්මනට එවරයක් කරලා දාමුයි කියලා කියනවා. එතනට මිනිහෙක් ඇවිත් අහනවා එයාලගෙන් අරකට මොකද්ද කරන්නේයි කියලා. ජික්කා කියනවා ඒක එයාලා දැක්කොත් දූපත අවදානම් කියලා තේරුම් ගනී කියලා. බලන් ගියාම ජික්කත් නිකන් ඔහේ ඉන්න ඩැල්ලයක් නෙමේ. අර දූපත වටේ හිටිය බූවල්ලෙක් මතක ඇතිනේ. ඒ කෙනෙක් මරාගෙන තමයි මේ යකා ඇවිල්ලා තියෙන්නේ. මේ දෙන්න ගිහිල්ලා තවත් ඇසමුල්ලා දෙන්නෙක්ව හම්බෙනවා. සූගන් කියනවා අපි අපේ වාර්තාව බාර දුන්නා. අපි අපේ සැලසුමේ විදියට 4 දෙනාම දූපතට යන්. ජික්කත් අපිත් එක්ක එයි කියලා. ජික්කා කියනවා මට මතක නෑ මම එහෙම කිව්වයි කියලා. එතනින් සීන් එක රියන්ට ඒ කිව්වේ ටෙන්සස්ලාගේ ලොක්කා ගාවට මාරු වෙනවා. එයා එයාගේ ගෝලයට ටාවෝ ගැන කියලා දෙනවා. මම ආයෙත් ඒක විස්තර කරන්න යන්නේ නෑ යාළුවනේ. කලින් ඒක විස්තර කරපු නිසා. එතනට එනවා ටාවෝපා අහනවා ආයෙත් ඔය මාතෘකාවද? අපි මෙයාලා එක්ක ඕක කතා නොකර ඉන්න එකඟ වුණා නේද කියලා. ඊට පස්සේ එයාලා දෙන්න කොහෙද යනවා එළියට. එතනදි ටාවෝපා කියෝ ඉන්නවා. රියන්ගෙන් අන්තිමට අහනවා අපේ අලුත් පුරුදු වෙන තැන හොඳයිද කියලා. රියනුත් කියනවා ඔව් මාරු කියලා. රියන් එතන තියෙන හොඳ ගැන විස්තර කරනවා. ටාවෝ පුහුණු වීම ගැන විස්තර කරනවා. එතන පැත්තක ජුයිෆාත් ඉන්නවා. එතනින් සාගරීලා ඉන්න තැනට සීන් එක මාරු වෙනවා. සාගරී එළිය බලාගෙන කියනවා අපි ටෙන්සස්ලාගේ මාලිගාව ඇතුලේ දැන් ඉන්නේ. එකම තැන දිගටම ඉන්න එක ආරක්ෂිත නැහැ. අපි ගේට්ටුවෙන් එළියට යන්න ඕනේ කියලා. අලුත් ඇඳුම් ඇඳන් ඉන්න කට්ටිය දිහා බලපු සාගරී කියනවා මොන වගේ කණ්ඩායමක්ද කියලා හිතාගන්න අමාරුයි කියලා. යුෂුරි අහනවා මොකද්ද ඒකේ ප්‍රශ්නේ කියලා. සාගරී කට්ටියටම කියනවා අපේ දැන් අරමුණ ගබ්මරෝව මේව හොයාගන්න එක. ගබ්මරෝවගේ අරමුණ අමරණීයත්වයේ පාණය හොයාගන්න එක. ඒ නිසා අනිවාර්යයෙන්ම එයා මාලිගාවට ලං වෙන්න උත්සාහ කරයි. ගේට්ටුවෙන් පිටදී අපිට එයාව හම්බුනොත් ලේසියි කියලා. යුෂුරි අහනවා අපි එයාලව හම්බ වෙන්න ඕනේද? අපි අපේ මෙහෙයුම ගැන කරදර වෙන්න ඕනද? ඒ විතරක් නෙමෙයි මේ දූපතේ රාක්ෂයන්ගෙන් පිරීලා එහෙම් ටෙන්සස්ලා මෙහෙයුම වැඩක් නැහැ. අපි අපේ පණ බේරගන්න මෙහෙන් ඉක්මනට යන්න ඕනේ කියලා කියනවා. සාගරී නෑ අපි ඔවුන් හොයාගන්න ඕනේ. ඔයා ආත්මාර්ථකාමී විදියට හැසිරෙන්නේ. ඔයා හිස් අතින් ෂෝගන් ගාවට ගියොත් ඔයාට විරුද්ධව තව ඇසමොනලා ගොඩක් ඉඳී කියලා කියනවා. සාගරී ආයෙත් කියනවා අහන්න අපි පිටත් වෙන්න ඕනේ නම් අපි කට්ටිය මේකට පිටත් වෙමු. ඒකට ඔයා වගේම ගබ්මරොත් ඇතුළත්. එයා ඒත් මෙහෙට එයිද කියලා මට විශ්වාස නෑයි කියලාත් කියනවා. යුෂුරියා කියනවා එයා දැන්ටමත් ඇවිල්ලා ගේට්ටුව ගාව පිච්චිච්ච ප්‍රදේශයක් එක්ක තාප්පේ කැඩලා තිබුණා. ඒක කරන්න පුළුවන් එයාට විතරයි. හොඳම දේ තමයි අපි ගේට්ටුවෙන් පිටත ඉන්න එක කියලා.
සාගිරිත් එක්ක එකඟ වෙච්ච එකට යුසිරිහට ස්තුති කරනවා සාගිරි. යුසිරියා කියනවා ඔයාගේ තීරණයට බෑ කියන්න බෑනේ සාගිරි කියලා. ඊට පස්සේ අහනවා අපි එකට මුණ ගැහුනම ගබ්මරෝගේ බිරිඳට මොකද කරන්නේ කියලා. ඒ කියන්නේ යුසිරියා කිව්වනේ ගබ්මරෝගේ බිරිඳත් මායාවක් වෙන්න පුළුවන් කියලා. ඒක ගැන තමයි මේ අහන්නේ. එහෙම ඇවිදගෙන යන ගබ්මරෝ පූචි ටමියා කට්ටියට මාරු වෙනවා සීන් එක. ටමියා අහනවා මේ කන්ද නැග්ගම අපිට ටෙන්සස්ලාගේ මාලිගාව හම්බ වෙයිද කියලා. මේ කියනවා මම බොරු කියන්නේ නෑයි කියලා. ටමියා කියනවා මම ඔයාට නෙමෙයි කිව්වේ මිස් මෙයා ගැන කියලා ගබ්මරෝ දිහා බලනවා. ගබ්මරෝට ඒ කිසි දෙයක් ඇහෙන්නේ නෑ. එයා කල්පනා කරනවා මම මොකද්ද දැන් කරන්නේ? මගේ මතකේ තාම ආවේ නෑ. මම මොකද්ද කරන්නේ මේ ඇයි මම මේ මෙහෙයුමක ඉන්නේ? නියෝග පිළිපදින්නේ. ඒකට වෙන මොකක් හරි හේතුවක් තියෙනවද කියලා මතක් කරනවා. එයාට මතක ගබ්මරෝ හෝලෝ එයා කියලා විතරයි. බිරිඳ ගැන එයාට මතක නෑ කිසිම දෙයක්. අන්තිමට මතක් නොවන තැන ඒක වැඩක් නෑයි කියලා අතහැරලා දානවා. පූජි ගබ්මරෝගෙන් අහනවා ඔයා හොඳින්ද? මට එහෙම පේන්නේ නෑයි කියලා. ගබ්මරෝ මම හොඳින් කියලා අඩියක් ඉස්සරහට තියන්න හම්බ වෙන්නේ නෑ. මෙන්න අපි අඳුරන යාළුවෙක් ඉන්නවා. චොබියව දැක්ක ගබ්මරෝ පුදුම වෙනවා. චොබියා කියනවා ඉතින් ඔයාලත් අපේ බෝට්ටුවේම තමා කියලා. මෙන්න මෙහෙම hina වෙලා බලලා ගබ්මරෝට පයින් ගහනවා. ඉතින් අපේ ටමියා පූජි දෙන්නත් සතරන්ට මේ පැත්තෙන් ලෑස්ති වෙද්දි අර පැත්තෙන් තෝම ලෑස්ති වෙනවා. ගබ්මරෝ ඔය හිටන් ඉන්නවා. ගබ්මරෝගේ පැත්තට චොබියා එනවා. ඒත් එක්කම එකපාර චොබියාගේ බෙල්ල උඩට නැගලා ගබ්මරෝ බෙල්ල කඩලා දානවා චොබියාගේ. ගබ්මරෝ එහෙම්ම ඉඳගෙන කියනවා එකතු වෙලා සටන් කරන්න අවශ්‍යතාවයක් නෑයි කියලා. ඒත් මෙයි ගබ්මරෝට කෑ ගහලා කියනවා ගබ්මරෝ එයාගේ ටාවෝ ලොකුයි ගොඩක් ලොකුයි කියලා. එහෙම්ම නැගිටපු චොබියා කර උඩ හිටපු ගබ්මරෝ උස්සලා පොළේ ගහනවා. එකතු වෙලා සටන් කරන්නද? මමත් ඒකට කැමැත්තක් නෑයි කියලා. ටමි අහනවා එයාගේ බෙල්ල කැඩුණා නේද කියලා. පූජි කියනවා ඔව් ඒත් එයාට සනීප වෙනවා ඉක්මනට කියලා. ගබ්මරෝ හිතනවා දූපත පාලනය කරන රාක්ෂෝ කියලා ඊයේ රෑ මෙයාලා කතා වුණේ මූ ගැනද? මම මෙයාව බැඳලා මෙයාගෙන් තොරතුරු ගන්නම්කෝ කියලා පයින් ගහනවා. ඒක වලපු චොබියා ආයෙත් ගබ්මරෝ උස්සලා පොළේ ගහනවා. ගබ්මරෝට තව පාරක් උත්සාහ කරන්න කියලා චොබියා කියද්දි ගබ්මරෝ hina වෙනවා දැකලා ඔයාට ඔයාව හුඟක් විශ්වාසයි නේද කියලා චොබියා අහනවා. ගබ්මරෝ ගල් කැටයකින් ගහලා නැගිටිනවා. ඊට පස්සේ ගබ්මරෝ සටන් කරන්න පටන් ගන්නවා. චොබියාගේ ඇස් ගලවනවා. ඒක විදියට සටන් කරනවා. චොබියා ආයෙත් පයින් ගහනවා ගබ්මරෝට. එයා කියනවා මෙච්චර දෙයක් නම් මිනිස්සුන්ට බෑ කරන්නයි කියලා. ආයෙත් දෙන්න ගහ ගන්නවා. ගබ්මරෝ මෙතනදී චොබියාගේ බෙල්ල හපා කනවා. ඒත් ඉතින් චොබියා දැන් ටෙන්සස් කෙනෙක් වගේනේ. ආයෙත් එයා හැදෙනවා. ගබ්මරෝ සටන් කරන දිහාට අමියා බලාගෙන ඉඳලා කියනවා දුර්වල තැන් වලට පහර දීම තාර්කිකයි ඒත් කියලා. පූජි කියනවා ඔහුගේ සටන් විලාසය දරුණුයි. හරියට මූර්ගයව සටන් කරනවා වගේ කියලා. ආයෙමත් චොබියා හැදෙනවා. ඊට පස්සේ පොළොවට පයින් පාරක් ගහනවා. පේනවනේ පොළොවට වෙච්ච දේ චොබියාගේ පාරෙන්. චොබියා කියනවා කලින් ඔයා ශක්තිමත් වගේ පෙවුන හින්දා ටිකක් මං ගුටි කෑවා. ඒත් ඔයා දුර්වලයිනේ කියලා දුවගෙන ඇවිත් ගහනවා. ගබ්මරෝ ගහන පාරවල් නවත්ත ගන්නවා. ගබ්මරෝ පිටිපැසට විසික් වෙන්න ගහලා චොබියා එයාගේ අත දිහා බලනවා. එතකොට චොබියාගේ ඇඟිලි දෙකක් නැහැ. ගබ්මරෝ ඒක කටින් කඩලා අරගෙන. ඒත් ඉතින් වැඩක් නැහැ. චොබියාගේ ආයෙත් ඇඟේ කෑලි හැදෙනවනේ. ටමියා මේක බලන් ඉඳලා මේකෙන් අහනවා ගබ්මරෝට මොකද්ද වෙලා තියෙන්නේ කියලා. මේ කියනවා ගබ්මරෝගේ ටාවෝ වැරදි කියලා. ගබ්මරෝ කල්පනා කරනවා මම අවධානය දුන්නත් ඒක නැති වෙන්නේ යමක් වැරදිලා තියෙනවයි කියලා මට හිතෙන්නේයි කියලා. මේ කියනවා ශක්තිය නෙමෙයි. ශක්තිය දුර්වලකම තමයි වැදගත්. දුර්වලකම ශක්තියේ බීජයක්. ශක්තිය දුර්වලකමේ බීජයක්. ගබ්මරෝගේ ශක්තිය නෑ. එයාගේ වැදගත් මොකක්ම හරි මග ඇරලා තියෙනවයි කියලා. ගබ්මරෝ හිතනවා අමුතු අහිමිවීමේ හැඟීමක් කියලා ආයෙමත් සටන් කරන්න යනවා. දෙන්න සටන් කරලා ගබ්මරෝ පිටිපැසට තල්ලු කරපු චොබියා කියනවා ඇති තෝමා අනිත් අයව මරන්නයි කියලා. තෝමා හරි සහෝදරයා කියලා ටමියාලගේ පැත්තට දුවගෙන එනවා. පූචි පුදුම වෙනවා සහෝදරයාද කියලා. තෝමා දුවන් එන ගමන් හිතනවා මුලින්ම ටමියාව මරන්න. එයාව මරන විදියත් මෙතනදී හිතනවා. ටමියා බලන් ඉන්න විදිය තමයි අමාරු. මේ තමයි ටමියා. එකපාරටම කඩුවෙන් අනින්න යද්දි ටමියා ඒක අතින් අල්ලලා නවත්තනවා. ඊට පස්සේ ඒක දැකපු තෝමා තමයි මේ. ටමියා අහනවා ඇයි මගෙන් පටන් ගත්තේ? මගේ ඇඟ ලොකුවට තියෙන හින්දා මාව ලේසියෙන් මරන්න හිතාගෙනද කියලා කඩුවෙන් අල්ලගෙනම අහනවා. තෝමා කඩුව අදලා ගන්න දැඟලුවට වැඩක් වෙන්නේ නැහැ. අන්තිමට කඩුව අතාරිනවා. ටමියා එයාගේ අනිත් අතේ තිබිච්ච කොක්කෙන් ඇදලා අරගන්න ගමන් තෝමාව අහනවා මාව තක්සේරු කරන්න එපා කොල්ලා කියලා ඔලුවට ගහනවා ඔලුවෙන්ම. කොහමද ඒ ෂොට් එකේ පවර් එක? ඊට පස්සේ කඩුව බිමට දානවා. පූජි කියනවා ඉතින් ඉන්න බ්ලේඩ් ඩ්‍රැගන් මොනවා වුණත් එයා යමඩා කෙනෙක් නේ කියලා. ටමියා කියනවා කටවහන්න මාව අවතක්සේරු කරන අයගේ අතපය නැති වෙනවයි කියලා. ආයෙත් කඩුව අරන් තෝමා හිතනවා මෙයාගේ ඇස් හොඳයි. හැමතැනම එහෙම වෙන්නේ නැහැ. තෝමා හිතනවා මම ඔහුගේ ප්‍රතිචාර ඔහුටම විරුද්ධව යොදවන්නම් කියලා ගහන්න පයින්නවා. ටමියා ආයෙත් තෝමාට ගහනවා. ඊට පස්සේ ටමියාගේ කකුල් කපන්න තෝමා කඩුව අරන් යද්දි කඩුව පාගලම ටමියා කකුලෙන් අතර කරනවා. එහෙම්ම කඩුව පාගගෙන ඉන්න ගමම ටමියා කියනවා ඔයා මේකට දක්ෂයි. ඉක්මන තියෙනවා. දක්ෂතාවයේ තියෙනවා. එච්චරයි.
හැකියාව අඩුයි වගේ. ඔයාගේ චලනයන් ශිල්ප ක්‍රම හරිම කම්මැලි. කඩුව නොසලකා හරින්න එපා. කඩුවේ චලනය තියාගන්න කියලා මේ දේවල් කියන ගමන් හොඳ පාරවල් ටිකක් දෙනවා තෝමට. ඊට පස්සේ අහනවා ඔයාට සතුටුද දැන් කියලා. මෙතනදී ආයෙත් අපිට තෝමගේ චොබියාගේ අතීතය පෙන්නනවා. දෙන්නගේ සහෝදර බැඳීම ගැන. ආයෙත් කඩුව අරන් නැගිටින තෝමා කියනවා මම මගේ සහෝදරයාගේ කොටසක් කියලා. කඩුව අල්ලන් ඉන්න විදිය වෙනස් වුණා කියලා දැකපු ටමියා කල්පනා කරනවා මෙයා මෙයාගේ ශිල්ප ක්‍රම කෙටි කාලයකින් දියුණු කරගන්නවයි කියලා. හිතලා ටමියා ඊට පස්සේ කියනවා මේක මෝඩ දෙයක් කියලා. තෝමා කියනවා ටමියට ඒක මගේ සහෝදරයා තීරණය කරයි නාගි පූසෝ කියලා. එහෙම්ම දෝෂිට කියනවා පූජිවයි මෙයිවයි මරන්නයි කියලා. දෝෂිත් ඉතින් මරන්න හිතන් එනවා. පූජි කියනවා මෙයිට ටිකක් පස්සට වෙලා ඉන්න මිස් ඔයාගේ ආරක්ෂාවට කියලා. මේ ආසේ ගබ්මරොයි චොබියයි දෙන්න ගහ ගන්නවා. චොබියා හිතනවා මට මෙයාව මැරුව හැකි. ස්තුතියි ටාවෝ මට දැන් හැසිරීම් කියවන්න පුළුවන්. ආයෙත් හැදෙන්නත් පුළුවන් කියලා. ඊට පස්සේ අපිට පෙන්නනවා දෝෂිත් එක්ක චොබියාගේ කලින් වෙච්ච සටනේදී දෝෂිව මාරලා ඉවර වෙලා අන්තිමට දෝෂිගෙන් ටාවෝ බලය ගැන අහගන්න චොබියාව. ඊට පස්සේ ආයෙත් වර්තමාන සීන් එකට අපි එක්කන් එනවා. එතනදී ගබ්මරොයි චොබියයි දෙන්න ගහ ගන්නවා. මෙතනදී ගබ්මරෝ කුටි කනවා. අන්තිමට ගබ්මරෝ එයාගේ නින්ජුත්සු පාවිච්චි කරනවා. එයාට මතක් වෙනවා එයාගේ ගුරුවරයා කිව්ව දේ. නින්ජා කෙනෙක් නිකම්ම මැරෙන්න බෑ. මැරෙනවා නම් සතුරට ගොඩක් හානි කරලා මැරෙන්න ඕනේ. අඩුම තරමේ සතුරට ඒකෙන් ගොඩක් අමාරු වෙන්නවත් කියලා. චොබියා ඒක දැකලා හිතනවා මේක තමයි මෙයාගේ අවසාන තුරුම්පුව. ඒත් ඒකෙන් මටක් හොඳක් වෙන එකක් නෑයි කියලා. ගබ්මරෝ එයාගේ නින්ජුත්සු පවර් පාවිච්චි කරන්න ගන්නවා. මේ පාර නම් චොබියාව පිච්චෙද්දි චොබියා කෑ ගහනවා. එයාට ආයෙත් ඉක්මනට හැදෙන්නත් බැරි වෙනවා. චොබියා අමාරුවෙන් අහනවා එයාගේ ඇඟ උඩ නැගගෙන එයාවත් එක්ක පුච්චගෙන ඉන්න ගබ්මරෝගෙන් ඔයා මාත් එක්ක මැරෙන්නද යන්නේ කියලා. ගබ්මරෝ කියනවා මට ඒක වැඩක් නෑ. මට මේ මෙහෙයුමේ වැදගත්කමක් නෑ. මට නැති වෙන්න දෙයක් නෑ. ඔයාට තමයි එහෙම දෙයක් තියෙනවා නම් තියෙන්නේ කියලා. ඒක මතක් වෙච්ච චොබියාට නැති වෙන්න දෙයක් තියෙනවයි කියලා එයාගේ සහෝදරයව මතක් වෙනවා. ඒ හින්දා එයා එයාගේ ටාවෝ පවර් එකේ උපරිමේ පාවිච්චි කරනවා මෙතනදී. මේ තමයි ටාවෝ පවර් එකේ උපරිමේ පාවිච්චි කරලා රාක්ෂ රූපෙට ආපු චොබියා. තෝමා ඒක දැකලා සහෝදරයා කියලා කෑ ගහනවා. ගබ්මරොයි චොබියයි දෙන්න සටන් කරන්න මූණට මූණ බලන් ඉන්න තැනින් මේ එපිසෝඩ් එක ඉවර වෙනවා. ඔන්න එහෙනම් යාළුවනේ ඕගොල්ලෝ සීසන් 2 එකත් ඉක්මනටම රිවිව් කරන්න කියලා ඉල්ලුවානේ. එහෙනම් ඉතින් සීසන් 2 රිවිව් කරන්න පටන් ගත්තා. එහෙනම් සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න. ඉක්මනටම හම්බෙමු ඊළඟ එපිසෝඩ් එකේ. ජය වේවා.